Hello everyone, welcome back to my channel. ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ English with භාෂා එක්ක. ඉතින් මම ඔයගොල්ලන්ට මේ වෙනකොට කියලා දීලා තියෙනවා to get පාවිච්චි කරන ක්‍රම දෙකක්. අද මම ඔයාලට අලුත් ක්‍රමයක් තමයි මේ විදියට අරන් ආවේ. මම කලින් ඔයාලට කියලා දුන්න to get පාවිච්චි කරන ක්‍රම දෙකේ වීඩියෝස් වල links මම පල්ලෙහා කමෙන්ට් කරලා තියන්න. අද අපි ඉගෙන ගන්න යන to get කියන එකේ තේරුම තමයි to become කියන එක. To become. ඉතින් ඒ කියන්නේ to show a change. එහෙම නැත්නම් වෙනසක් පෙන්වනවා කියන. ඉතින් අපි මේ ක්‍රමයට වාක්‍ය හදනකොට අපිට adjectives, comparatives, ඒත් එක්කම past participle කියන ක්‍රම තුනටම වාක්‍ය හදන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේවට උදාහරණ දීලා තියෙනවා. මේ හැම උදාහරණයක්ම භාවිතා කරලා අපිට හදන්න පුළුවන් වාක්‍ය අර්ථය වෙන්නේ to become කියන එක. ඉතින් දැන් අපි බලමු මේ to become කියන අර්ථය වෙනුවට to get පාවිච්චි කරලා මේ වාක්‍ය හදන්නේ කොහොමද කියලා එකකට එක උදාහරණයක් ගන්න. So let's go to the lesson. Adjectives මම ඔයාලට දැන් උදාහරණات එක්ක දුන්නා. එතනින් එකක් අරගෙන අපි මේ වාක්‍ය හදලා බලමු. අපි ගමු hot කියන එක. hot කියන්නේ උණුසුම්. එහෙනම් ඒක දාලා අපි හදමු දැන් වාක්‍යයක්. In summer it gets hot. In summer it gets hot කියන්නේ summer season එක. එහෙම නැත්නම් ඍතු හතරක් තියෙනවා පිටරටායට. එතනින් summer season එක කියන්නේ ඒගොල්ලන්ට උණුසුම් කාලය. ඉතින් අපි කියනවා summer එකේදී ටිකක් උණුසුම් වෙනවා. ඒ කියන්නේ to become කියන එක තමයි මෙතනදී අර්ථවත් වෙන්නේ. අපිට නම් ලංකාවේදී කියන්න පුළුවන් මේක in August it gets hot. අගෝස්තු මාසෙදී තමයි අපට උණුසුම් වෙන්නේ. right. අපි ඊළඟට බලමු comparatives වලට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මම ඔයගොල්ලන්ට comparatives වලට උදාහරණ දුන්නා. අපි එතනින් ගමුකෝ better කියන එක. better කියලා අපි දාලා දැන් හදමු වාක්‍යයක්. I hope I get better at English. I get better at English. මෙතනදී අපි කියන්නේ මම ඉංග්‍රීසි වලට දක්ෂ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියන එක. ඊළඟට උන අපිට තියෙනවා past participle. මෙතනදී අපි ගමු tired කියන එක. tired කියන්නේ මහන්සි වගේ අර්ථයක් දෙන්න. ඉතින් අපි දැන් බලමු මේක දාලා කොහොමද අපි මේ to become කියන අර්ථයෙන් වාක්‍ය හදන්නේ කියලා. I need to leave. I am getting tired. I need to leave. I am getting tired. මෙතනදිත් අපි කියන්නේ I am becoming tired කියන එකේ අර්ථයෙන්මයි. ඉතින් මම ඔයාලට දැන් උදාහරණ තුනක් කියා දුන්නා ඒ කාණ්ඩ තුනට අදාළව මේ විදියට ඕගොල්ලන්ට day to day life එකේදී conversation කරගන්නකොට පාවිච්චි කරන්න පුළුවන් become කියන එක වෙනුවට to get පාවිච්චි කරලා. එතකොට ඕගොල්ලන්ට ටිකක් advance විදියට කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනින් අපේ to get පාඩම ඉවර වෙනවා. ඔන්න ඉතින් මගේ පාඩමට ඔයාලා කැමති නම් like එකක් දාන්න, share කරන්න, subscribe කරන්න. FB එකේ TikTok එකේ නම් මේක දකින්න follow කරන්න අමතක කරන්නත් එපා. ඒත් එක්කම comment එකක් දාගෙන යන්න අඩුපාඩු තියෙනවා නම්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම අලුත් පාඩමකින් හම්බ වෙනකම් සුබ දවසක්.